දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධලිවිලි මෙනෙහි කිරීම. මතයු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදය සහ 38 වෙනි පදය. එවිට උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතාකට අස්වැන්න බහුලය, ගොවිහු විරලය. එහින් අස්වැන්න කැපීමට ගොවින් එවන ලෙස අස්වැන්න බාර හිමියාහට අයදින්නයි වදාළසේක. ජේසුස් වහන්සේ මිනිස්සුන්ගේ ගම්වල සහ නුවරවල සැරිසරමින් ඔවුන් එකතු වෙන ස්ථානවල ඔවුන් මුණ ගැසෙමින් ඔවුන්ට සේවය කරමින් යන අතර උන්වහන්සේ නිරීක්ෂණය කරන මේ ජනතාවට නිවැරදි නායකත්වයක් දෙන්න පුද්ගලයෙක් නැති බව. ඒ වගේම ඔවුන්ට නිවැරදි යහපත් එඬේරෙක් නැති බවත් නිරීක්ෂණය කරන උන්වහන්සේගේ ග්‍රෝලයන්ට ආරාධනා කරනවා මේ අවශ්‍යතාවය පියවීම පිණිස දෙවියන් වහන්සේට මොරගසන්නට. අස්වැන්න බහුලයි. නමුත් මේ අස්වැන්න නෙලන්න අවශ්‍ය කරන ගොවින් නැති බව. එහෙමත් නැත්නම් මේ අස්වැන්න තියෙන කුඹුරට බැහැලා වැඩ කරන්නට ඒ අවශ්‍ය කරන අප උපස්ථාන කරන්නට සුදුසු පුද්ගලයන් නැති නිසා ඒ අය වෙනුවෙන් යාඥා කරන්නට කියනවා. ඉතින් ඔබ සහ මගේ අවධානය යොමු කරමින් මේ විදිහට අපි යාඥා කරමු මේ අස්වැන්න නෙලන්නට. එහෙම නැත්නම් මේ මනුෂ්‍ය කණ්ඩායමට අප උපස්ථාන කරන්නට සුදුසු පුද්ගලයන්ව එවන්නට කියලා. මේ ජේසුස් වහන්සේ මේ විදිහට යාඥා කරන්න කියලා ඉල්ලන්නේ උන්වහන්සේත් එක්ක උන්වහන්සේ අනුගමනය කරන ගෝලයන්ගෙන්. යම් විදිහකින් උන්වහන්සේ පොළඹවනවා මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ මොනවද ගන්න යන පියවර කියලා. ඉතින් මගේ මිතුරනි, දෙවියන් වහන්සේ ඔබට නිකන් යාඥා කිරීමට විතරක් නෙමෙයි මේ වෙනුවෙන් ඒ අවශ්‍යතාවය මතු කරමින් ඔබ මොනවද ගන්න ඕනේ පියවර කියන එක උන්වහන්සේ ඔබට අවධාරණය කරනවා. අවබෝධ කරගන්න දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට නතු වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙසත් බහුල ලෙසත් ආශිර්වාද කරනසේක. ඔබ හැමෝටම ජේසු පීඨයි සුබ දවසක්.